මේ printer එකේ නම ඇහෙද්දිම අපිට idea එක ගන්න පුළුවන් මේ inkjet printers. ink එක inject කරනවා paper එකට. ඔක තමයි සරලවම කිව්වොත් එහෙම වෙන්නේ. මේ ටෙක්නොලොජි එක කොච්චර සියුම් විදියට වැඩ කරනවද කිව්වොත් එහෙම මේකෙදි වෙන්නේ මේ printer එක ඔයා print out එකක් ගද්දි inkjet printers වලින් මේකේ තියෙන cartridge වල තියෙන මේ ink එක බොහොම සියුම් තීන්ත බිඳු විදියට ඉන්ජෙක්ට් කරන සිදුවීමක් තමයි මේ paper එකට වෙන්නේ. මේක කොච්චර සියුම් විදියට වෙනවද කියලා කියනවනම් මේ එක තීන්ත බිඳුවක් සාමාන්‍යයෙන් මෙෂර් කරලා තියෙනවා එක පිකෝ ලීටර් එකක් විදිහට. පිකෝ ලීටර් එකක් කියලා කියන්නේ තීන්ත ලීටරයක් ගත්තොත් එහෙම ඒ ලීටරේ ට්‍රිලියන් එකක පංගුවක් තමයි පිකෝ ලීටර් එකක් කියලා කියන්නේ. එතකොට ඔයාලට දැන් අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර සියුම් විදියේ තීන්ත බිඳුද මේ paper එකට ඉන්ජෙක්ට් කරලා print out එක ගන්න කියලා. එතකොට මේ සිදුවීම කොහොම ෆාස්ට් විදියට වෙනවා. print එකක් දැම්මහම print එකේ තියෙන head එකෙන් පිකෝලීටර් එක විතර size එකේ යන තීන්ත බිඳු මේකට ඉන්ජෙක්ට් කරලා තමයි මේ print out එක වැදිලා ඔයාගේ අතට එන්නේ. එතකොට මේක බොහොම accuracy මට්ටමේ තියෙන අලුතෙන් එන printers වල මේ inkjet printers වල ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම printing වෙන technologies දෙකක් තියෙනවා. එකක් තමයි thermal inkjet technology කියන එක. අනිත් එක තමයි piezo electric inkjet technology කියන එක. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ thermal inkjet ටෙක්නෝලොජි කියන්නේ කියලා. අපි කලින් කතා කරා වගේ ගොඩක් කන්සියුමර් ඉන්ජෙක්ට් printers වලනේ මේ ටෙක්නෝලොජි එක. මේකෙදි වෙන්නේ ඉන්ජෙක්ට් කරද්දි තීන්ත එක හීට් කරලා තමයි ඔයගේ පේපර් එකට බොහොම සියුම් බිඳු විදියට මේකට තීන්ත ටික දාන්නේ. ඒතර කලින් හොඳට හීට් කරගන්නවා. හීට් කරගෙන ඊට තීන්ත බිඳු විතර දානවා. දාලා ඔයාගේ print එකේ ඩිසයින් එකට මැච් වෙන්න බොහොම සියුම් තීන්ත ඩොට්ස් මිලියන් ගානක් මේක උඩ දාලා තමයි ලස්සනට ෂාප් විදිහට print out එක finalize කරලා ඔයාගේ අතට මේ print out එක එන්නේ. සාමාන්‍ය inkjet printers වල ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ටෙක්නොලොජි එකක් තමයි තියෙන්නේ. right අපි ඊළඟට බලමු මොකද්ද මේ piezo electric inkjet technology කියන්නේ කියලා. දැන් අපි දන්නවනේ මේ print එකේදී වැඩ කරන්නේ බොහොම සියුම් ink මිලියන ගානක් මේ paper එකට දාලා තමයි මේකේ print out එක වදින්නේ කියලා. ඒතකොට මෙන්න මේ ink දාන තැන විදුලිය මගින් control කරනවා අපේ print out එකේ තියෙන design එක අනුව. එතකොට ඒකෙන් මේ technology එකට පුළුවන් අර තීන්ත නිකම්ම දානවා ඇරෙන්න ඊට අමතරව මේ තීන්ත එක තියෙන හොඳට control කරලා මේ paper එකට දාලා කලින් ටෙක්නෝලොජි එකට වඩා ගොඩක් හොඳ විදිහේ output එකක් කරන් දෙන්න මේ print එකට. එතකොට මේ ටෙක්නෝලොජි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ වෘත්තිමය විදිහට ඔයා මොනවා හරි print out ගන්න කෙනෙක් නම් ගොඩක් කල්පවතින ගොඩක් උසස් තත්ත්වයේ print out එකක් ඔයාලට ගන්න හැකියාව තියෙනවා.